විමල් රත්නායක ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා ආදී උන්වහන්සේගේ උමනාවට තමයි දැන් සානි අබේසේකර සහ රවි සෙනවිරත්න අදාළ තනතුරට පත්තරේ කියලා. හැබැයි මේ මාධ්‍ය හමුවක් කියලා කියනවා ත්‍රිවිධගාමිණී පියතුමා එහෙම මේ ඒ කියන්නේ කාදිමල් උන්වහන්සේවත් කතෝලික සභාවක්වත් මේ දෙන්නව පත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණේ නැහැ කියලා. ඇත්තටම කවුද බොරු කියන්නේ? ඒකට කාදිමල් උන්වහන්සේද නැත්නම් විමල් රත්නායකද? මම හිතන්නේ ඇති රාජ්‍ය සේවයට පත් කිරීමේදී අමාත්‍යාංශ ලේකම්වරු හරි විශේෂයෙන් අධ්‍යක්ෂවරු අපාපක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරු වගේ කෙනෙක් පත් කරන්නට කවුරු හරි කණ්ඩායමකින් ඉල්ලයි කියලා මම හිතන්නේත් නැහැ. එහෙම ඉල්ලුවට රාජ්‍ය සේවය එහෙම ක්‍රමයකුත් නැහැ. ඒ නිසා ඉතින් අපි මේ මොහොතේදී අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේදී ඒ ශේෂ්ත්‍රවල තිබෙන අත්දැකීම් පරිචය රාජ්‍ය සේවයේ උන් කටයුතු කරලා තිබෙන ආකාරය පිළිබඳ සියල්ල සලකලා බලලා තමයි එක්කෝ ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් එහෙම නැත්නම් ඒ ශේෂ්ත්‍රයට අදාළ වෙනත් සේවාවලින් ඒ අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීම කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් ඩිරෙක්ටර් ඊතුරු ඇතුළු අනිත් තරතුරු ඒ තිබෙන සේවා උසස් වීම අනුව ලැබෙන දේවල්. මම දන්නේ නැහැ මොකද්ද ඒ වෙලාවේදී එහෙම මේ කතාවට හොමාරුනේ කියලා පාර්ලිමේන්තුවේ. නමුත් සාමාන්‍ය රාජ්‍ය සේවය පත් කිරීමේදී එහෙම බලපෑම් කරන්න කාටවත් බෑ. ශානිය අබේසේකර කියන්නේ පාස්කු ප්‍රහාරයේ වික්ටිම් කෙනෙක්. ශානිය අබේසේකර කියන්නේ තාජුදීන් ඝාතනයේ වික්ටිම් කෙනෙක්. සෙනවිරත්න කියන්නේ මේ ඝාතකයන්ට විරුද්ධව පරීක්ෂණ කරන්න කියලා වික්ටිම් ලැබෙච්ච මිනිස්සු. ශානිය අබේසේකර අපේ කාර්යාලය නිකන් වෙදගෙන ආවේ නේ. ශානිය අබේසේකරව එළෙව්වා මේ ඇත්ත පරීක්ෂණ වලට එපා කියලා. කවුද ශානිය අබේසේකර ගන්න කියලා කියන්නේ? ක්‍රිස්තියානි ජනතාවගේ ප්‍රධාන ආගමික නායක වෙච්ච කාදිනතුමා ඇතුළු නායකයා. රවි සෙනවිරත්න මෙතුමා දාන්න කෙනෙක් ඉල්ලීමක් ඒ කතෝලික ප්‍රජාව ක්‍රිස්තියානි ප්‍රජාව.